ජීලෝලේ YouTube නාලිකාවට ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද දවසේ මම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ රජයේ ඉඩමක් වැඩි ආදායම්ලාභීන්ට, රජයේ සේවකයන්ට, මධ්‍යම පාන්තිකයන්ට ලබා ගන්න කොහොමද කියන කාරණාව සම්බන්ධව. මම මේ ඉදිරියේදී සාකච්ඡා කරපු මාතෘකාව ඔස්සේ සාකච්ඡා කරා ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ වන්නා වූ රජයේ ඉඩමක් ලබා ගැනීමට හැකියාව තිබෙන්නේ අඩු ආදායම්ලාභී ගොවිකාන්තිකයින්ට පමණක් නොවන බව. එහිදී බොහෝ දෙනාට තිබුණු ගැටලුව තමයි මම වැඩි ආදායම්ලාභී, රජයේ සේවකයෙක්, මධ්‍යම පාන්තිකයෙක්, එතකොට මට රජයේ ඉඩමක් ලබා ගන්න බැයිද කියන කාරණාව. අද මම මේ සිදු කරන මාතෘකාව ඔස්සේ රජයේ සේවකයන්ට, වැඩි ආදායම්ලාභීන්ට, මධ්‍යම පාන්තිකයින්ට රජයේ ඉඩමක් ලබා ගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඇත්තටම 1947 අංක 8 දරන රජයේ ඉඩම් ආඥා පනතේ 195 ගන්තියේ සිට ඉදිරියට රජයේ ඉඩමක් වැඩි ආදායම්ලාභීන්ට, මධ්‍යම පාන්තිකයින්ට, රජයේ සේවකයන්ට ලබා ගන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තිබෙනවා. ඒ අනුව එකී ඉඩම් දීර්ඝකාලීන බදු බලපත්‍ර ඔස්සේ ලබා ගැනීමේ හැකියාව පවතිනවා. දීර්ඝකාලීන බදු බලපත්‍ර වසර 30ක කාලයක් සඳහා තමයි ප්‍රදානය කරන්නේ. එහිදී අදාළ කාලය අදාළ ඉඩම බදු දෙන පදනම මත වෙනස් වීමේ හැකියාවක් තිබෙනවා. ඒ අනුව මෙන්න මේ කියන්නා වූ දීර්ඝකාලීන බදු බලපත්‍ර ලබා දීම කරනවා නේවාසික පදනමින්, කෘෂිකාර්මික පදනමින්, වාණිජ පදනමින්, පුණ්‍ය කටයුත්තක් සඳහා, සමිති සමාගම් සඳහා සහ විශාලාකාරයේ ව්‍යාපෘති සඳහා මේ කියන්නා වූ ක්‍රමවේදයන්ට, මේ කියන්නා වූ ආකාරයට අදාළ දීර්ඝකාලීන බදු බලපත්‍ර ප්‍රදානය කිරීම කරනවා. ඒ වගේම තමයි මෙම දීර්ඝකාලීන බදු බලපත්‍ර ලබා දීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඔස්සේ, වෙන්දේසි ක්‍රමවේදය ඔස්සේ, ටෙන්ඩර් ක්‍රමවේදය ඔස්සේ සහ ඉඩම් කචේරි ක්‍රමවේදය ඔස්සේ ලබා දීම සිදු කරනවා. අපි මුලින්ම සාකච්ඡා කරලා බලමු නේවාසික පදනමින් කොහොමද දීර්ඝකාලීන බදු බලපත්‍ර ලබා දෙන්නේ කියන කාරණාව. එතකොට නේවාසික පදනමින් දීර්ඝකාලීන බදු බලපත්‍ර ලබා දීමේදී අදාළ බදු ගැනීම්කරු විසින් රජයට ගෙවිය යුතු බදු මුදලක් තිබෙනවා. අදාළ බදු මුදල ගණනය කිරීමේදී සලකා බලන්නේ අදාළ ඉඩමේ නොදියුණු වටිනාකමෙන් 4%ක මුදලක්. එතකොට ඔබට ගැටලුවක් මතුවෙන්න පුළුවන් නොදියුණු වටිනාකම කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද කියන කාරණාව. ඒ කියන්නේ ඔබ ලබා ගන්න ඉඩමේ යම්කිසි සංවර්ධනය කිරීමක් දැනටම සිදු කරලා තිබුණොත්, යම්කිසි ඉදිකිරීමක් කරලා තිබුණොත් ඒ ඉදිකිරීම ගණනය කිරීමක් කරනවා. නමුත් අදාළ බදු ගැනීම්කරු විසින් යම්කිසි සංවර්ධන කටයුත්තක් කරලා තිබුණොත්, යම්කිසි ඉදිකිරීමක් කරලා තිබුණොත් අදාළ වටිනාකම ගණනය කිරීමේදී බදු ගැනීම්කරු විසින් සිදු කරපු සංවර්ධනය කිරීම අදාළ කරගන්නේ නැහැ. එසේ අදාළ කරගන්නේ නැතිව පවත්නා ස්වરૂපය පදනම් කරගෙන අදාළ වටිනාකම ගණනය කිරීම කරනවා. ඒකට තමයි කියන්නේ අදාළ ඉඩමින් නොදියුණු වටිනාකම කියලා. ඒ අනුව නේවාසික පදනමින් ලබා දෙන්නා වූ දීර්ඝකාලීන බදු බලපත්‍රවල නොදියුණු වටිනාකමින් 4%ක ගුණයක් යෙදිය යුතු වෙනවා. මෙහිදී ආරම්භයේදී අදාළ ඉඩම ලබා ගැනීමේදී නොදියුණු වටිනාකම වගේ 3 ගුණයක මුදලක් ගෙවිය යුතු වෙනවා. අපි උදාහරණයක් වශයෙන් ගමු. 2026 වසරේදී තමයි ඔබ ඉඩම මෙලදී ගන්නේ. තක්සේරු කරා අදාළ ඉඩමේ වටිනාකම නොදියුණු වටිනාකමක වගේ වටිනාකම කියලා රුපියල් ලක්ෂයක මුදලක් යන ලක්ෂයෙන් 4%ක් යන 4000ක මුදලක් වාර්ෂිකව ගෙවිය යුතු වෙනවා. නමුත් ඔබ මුලින් ගෙවිය යුතු වෙනවා 4000 වගේ 3 ගුණයක්. එන 12000ක මුදලක් ලබා දීලා තමයි ඉඩම ලබා ගත යුතු වෙන්නේ. ඊට පස්සේ හැම වසරකම රුපියල් 4000 වගේ මුදලක් ගෙවිය යුතු වෙනවා. ඒ අනුව තමයි නේවාසික පදනමින් අදාළ ඉඩමේ වටිනාකම තක්සේරු කිරීමක් කරන්නේ. ඊළඟට අපි වාණිජ පදනමින් අදාළ ඉඩම මිලදී ගත්තා කියමු. වාණිජ පදනමින් අදාළ ඉඩම් ලබා දීම කරන්නේ ප්‍රධාන වශයෙන් වෙන්දේසි ක්‍රමවේදයේ ඔස්සේ. එහිදී වෙන්දේසි ක්‍රමවේදයේ ඔස්සේ පළමු ලංශ මුදල ගණනය කිරීමේදී වර්තමාන වෙළඳපොළ වටිනාකම වගේ 4% ගුණයක් තක්සේරු කරනවා වගේම 4%න් 3 ගුණයක මුදලක් අදාළ පළමු ලංශ මුදල වශයෙන් ගණනය කිරීමක් කරනවා. එහිදී ප්‍රධාන කාරණාව වෙන්නේ වර්තමාන වෙළඳපොළ වටිනාකම තමයි එහිදී ගණනය කිරීමක් කරන්නේ. ඊළඟට දීර්ඝකාලීන බදු බලපත්‍රවල තියෙන තවත් වැදගත් කාරණාවක් තමයි මේ දීර්ඝකාලීන බදු බලපත්‍රවල පසුරුමේ නම් කිරීමක් කරන්න බෑ. ඒකේ පැවරීමේදී නමුත් දීර්ඝකාලීන බදු බලපත්‍ර වෙනත් පාර්ශ්වයකට පවරන්න පුළුවන්. නමුත් පවරන්නට නම් අදාළ බදු බලපත්‍රයේ කොන්දේසි නිසි පරිදි සපුරාලිය යුතු වෙනවා.
දීර්ඝකාලීන බදු බලපත්‍රය කියන්නේ අත් වශයෙන්ම රජයේ සහ අදාළ බදු ගැනුම්කරු අතර ඇතිවන්නා වූ ගිවිසුමක්. මෙන්න මේ ගිවිසුමේ කොන්දේසි සඳහන් වෙනවා වාර්ෂිකව අදාළ බදු මුදල් නිසි පරිදි ගෙවීම කළ යුතුයි. අදාළ බදු බලපත්‍රය ලබා දෙන්නේ කුමන පදනමින්ද? ඒ පදනම සඳහාම අදාළ බදු බලපත්‍රය ඉදම භාවිතා කළ යුතුයි. ඒ අනුව ඒ නිසි පරිදි අදාළ බදු බලපත්‍රයේ කොන්දේසි සැපරීම කළ යුතු වෙනවා. නේවාසික පදනමෙන් ලබා දෙන දීර්ඝකාලීන බදු බලපත්‍රවල තිබෙන වටිනාකමක් තමයි ඔබ අදාළ බදු බලපත්‍රය ලබාගත් අරමුණ නිසි පරිදි ඉෂ්ට කර තිබෙනවා නම් සහ අදාළ වාර්ෂික බදු මුදල් නිසි පරිදි රජයට ගෙවීමක් කරලා තිබෙනවා නම් ඔබ ඒ නිසි පරිදි කොන්දේසි සැපරීම මතම ඔබට නිදහස් දීමනා පත්‍රයක් ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. එහෙනම් අද දවසේ මම මේ සිදු කරපු මාතෘකාව ඔස්සේ ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්නට ඇති. රජයේ සේවකයන්ට, වැඩි ආදායම් ලාභීන්ට, මධ්‍යම පාන්තිකයන්ට රජයේ ඉඩමක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ ලබා ගැනීමේ හැකියාව තිබෙන්නේ දීර්ඝකාලීන බදු බලපත්‍ර ඔස්සේ. ඒ දීර්ඝකාලීන බදු බලපත්‍ර ඔස්සේ ඉඩම් ලබා ගැනීමේදී ඔබ ගෙවිය යුතු බදු මුදල කොපමණද කියන එකත් ඒක ගණනය කරන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්නට ඇති. මම මගේ ඊළඟ මාතෘකාව ඔස්සේ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. දීර්ඝකාලීන බදු බලපත්‍ර ඉඩම කොහොමද තවත් පාර්ශ්වයකට පවරන්නේ කියන කාරණාව. එහෙනම් ඔබ සියලු දෙනාටම සුබ දවසක්.